දැක්ක මේ බයික් එක සම්පූර්ණව ගාවලා හදනවා මේ. දැන් මේ බයික් එකේ එන්ජින් එක ගැලවුවේ හේතුව මොකද්ද? හිරවලා ඉලා තියෙන බයික්. හිරවලා කියන්නේ බෝර් රොඩ් එක හිරවලා මේකේ. පිස්ටන් ඔක්කොම හිරවලා. ක්‍රිස්ට බයික් එකේ එන්ජින් එක හොඳේ. මේ කොල්ල ගාව ඕනම වැඩක් බයික් එක බාර ගන්නවා. ඕනම බයික් එක බාර ගන්න එන්ජින් එක ගාලා වුණත් හදනවා මේ. ඕගලන්ට ඇස් දෙකටම පේනවා. ඇස් දෙකටම පේනවා කරන වැඩ ටික හොඳේ මේ. දැන් අපේ ඉස්සරහම ගලවපු එන්ජින් එක හොඳේ මේ ගලවපු එන්ජින් එක මේ ගලවපු එන්ජින් එක තනියම ගන්න සුපිරි ගේම් එකක්. හැබැයි කවුරුත් බාර ගන්න නැති බයික්. හරිද මේ? දැන් එයා අද ගලවපු බයික් එකේ එන්ජින් දෙකම මම ඕගලන්ට දානවා වීඩියෝ එකක්. හරිද? මම ඕක පෙන්නන එන්ජින් එක තියලා බයික් එක ස්ටාර්ට් කරලා පැදලා පෙන්නන්න. අල්ටිනා බයික් එක එන්ජින වන්දේ. ඇත්තටම මම වීඩියෝ එක ගාවේ වැඩ නම් සුපිරි අතට කොහොමද? වැඩ සුපිරි. බොහාරේ හොඳයි සුපිරි. ඕනේ වෙලාවක දෙයක් කළා දෙනවා. වැඩිත් හොඳට වෙනවා. සෝදරන් ඩීජේ வேண்டிய பைக் வந்து செய்யறண்டாயியே இன்னும் முன்னேறிக்கிறேன் உள்ள நாங்கள் ரெக்கமெண்ட் பண்ணுவேன் வேலைக்காரன் සෙනික්ක. බයික් එක ගෙනලා දුන්නා සුපිරියටම හදලා දෙනවා. ඉතින් අන්න ඕනේ ඉතින් ගාල්ල දකුණ මිනිහ කියන්නේ බයිසිකල් වැට්ටෝ තනිකර රේස් පදින බයික් ඔක්කොම එලේ මට පරම වේලෙන් ඩාලුම් වේලතන් ඉන්න පොරේ ගාලියෙන් ඩයිකේ ඉන්න බයිසිකල් வேலைக்காரன் ಇಲ್ಲ ಮೇ ಗೋಡ ಬೈಕ್ ಏನೋ ಆವಿಂದ ಸ್ಟಾರ್ಟ್ ಲಾಮೆ ஸ்டார்ட் இல்லாம இப்போ சமைச்சிட்டு அள்ளி கூட வந்து பாத்துமா அது ಕಲಿಕ ಒಂದು ಬೈಕ್ ಸ್ಟಾರ್ಟ್ ಆಯಿತೆ ಇಲ್ಲ ಮೇಗೆ ಪೊಡಿನ ಪತ್ತಿನ ಅಲ್ಲಿ பொட்டியா வேலைக்காரன் சிங்கம் තාමරලා උදේ 9 ඉඳලා රාත්‍රී 9 වෙනකන් ගෑරේජ් එක වැඩ සිකුරාදා දෙකෙන් පස්සේ තමයි හරිනේ බයික් ගෑරේජ් එක. ගෑරේජ් එක හරියටම ගාලේ දංගතරේ ප්‍රොසෙට් එක තියෙන්නේ සෙට් එකේ දෙන්න දුස්කොළ රෝඩ් එක හොඳේ